කට්ටිය දන්නවද මේ මොනවාද කියලා? අපි කවුරුත් පුංචි කාලේ ඉඳන් දන්න කියන නේද? අපි හැමෝටම හොඳ සුන්දර ළමා කාලයක් තියෙනවා. ඉතින් ඒ ළමා කාලය තුලදී අපි කාපු බීපු අත්විඳපු දෙයක් තමයි මේ කජුපූලන් කියලා කියන්නේ. කජුපූලන් ගැන කතා කරද්දී නේද? අපි ගස් වටේ දුවමින් නැවිදමින් කජුපූලන් කඩාගෙන ගහ යට ඉඳගෙනම අපි කනවා කජුපූලන්. ඉතින් ඔබටත් ඒ වගේ හොඳ සුන්දර අතීතයක් ඇති කජුපූලන් සම්බන්ධව. ඒ වගේම තමයි බොහෝ ගුණදායී දෙයක් කජුපූලන් කියන්නේ. ඒ වගේම තමයි කජුපූලන් වල තියෙන අමුතු කහට ගතියක්, කහට රසක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි කජුපූලන් කද්දි ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි ලුණු වතුරේ දාලා කජුපූලන් ආහාරයට ගැනීම. ඉතින් ඒ වගේම තමයි කජුපූලන් වල විටමින් A, B, C, කැල්සියම්, පොටෑසියම්, මැග්නීසියම්, යකඩ, තන්තු මේ හැම දෙයක්ම අඩංගු බොහොම ගුණදායී දෙයක් තමයි කජුපූලන් කියලා කියන්නේ. ඉතින් කජු ගෙඩිය ගැන අමුතුවෙන් කතා කරන දෙයක් නෑනේ නේ. ඒ වගේම තමයි අපේ පැරණෝ අපේ ගෙවල් වල අතීතයේ කජුපූලන් එළවලුවක් විදියටත් ආහාරයට ගත්තා. කජුපූලන් උයලත් කෑවා. ඒ විතරක් නෙමෙයි මේ කජුපූලන් අපි අච්චාරු දැම්මා. කජුපූලන් වලින් චට්නි හැදුවා. ඒ වගේම තමයි කජුපූලන් ගෙඩිය කඩාගෙන ලුණු වතුරේ දාලා ඒවලෙමත් අපි කෑවා. ඉතින් අපිට මතකයි කජු ගස් යට යද්දී මැස්සෝ පිරීලා කොඳුරු කජුපූලන් වලට හරියට කොඳුරු වෙනවා. ඉතින් මේ වගේ සුන්දරත්වය පිරුණු ළමා කාලයක් අපිට තිබුණා. ඉතින් ඒ ළමා කාලය තුලදී අපි කජු ගස් වල නගින්න, කජු කඩන්න, කජුපූලන් ගහේ ඉඳගෙනම කන්න, ඒ වගේම තමයි මේ රැට වවුල්ව ඇවිල්ලා ඉවරලා උදේට කජු ගස් යටට ගියාම බාගෙට කාලා දාපුවා තියෙනවා හරියට. ඒ වගේම ඉතින් කජු පුහුලම කජු ගෙඩියත් එක්කම ওই පුහුලම වවුල්ව හරියට අරන් යනවා. ඒ වගේම තමයි මේ කජු පුහුලන් කහ පාට එක තැඹිලි පාටට හුරු රතු පාටට ලොකු කජු පුහුලන් ඉස්සර අපේ මේ මහගෙදර වත්තේ තිබ්බා. ඉතින් මේව නම් මේ පොඩි ගස් ඒවැ හැදුණු මේ කජු පුහුලන් තමයි කොහොමුණත් ඉතාමත් සුන්දර අතීතයක් සිහියට එනවා. ඉතාමත් දුක්බර විදිහට හිතට නැගෙනවත් එක්ක මොකද දැන් කාලේ දරුවන්ට මේ වගේ දේවල් අත්විඳින්නට නැතිවීම ගැන දැන් දරුවන්ට කජු පුහුලන් දකින්නටත් නැහැ, කජු වතු දකින්නටත් නැහැ. ඉතින් කජු ගහක් හොයාගන්නත් නැති තත්ත්වයක් තියෙනවානේ. අර කපපු කජු තමයි හැමෝටම දකින්න තියෙන්නේ. ඉතින් අපේ ගෙවල් වල තවමත් මේ කජු පුහුලන් වලට මුල් තැනක් දෙනවා. කජු පුහුලන් අපේ වතුර තවමත් තියෙනවා මේ කජු ගස්. සුන්දර අතීතයත් සිහිපත් වෙනවා ඒත් එක්කම. ඉතින් ඔබට මේ අපේ ගෙදර මහ ගෙදර වත්තේ තිබිච්ච කජු ගහකින් කඩාගත්ත කජු පුහුලන් ටිකක් තමයි මම පෙන්නුවේ. කජු පුහුලන් වල රසය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. කහට රසක් තමයි තියෙන්නේ. ඒ කහට රස අපි පැණි බේරි කජු පුහුලන් ඉස්සර කාලේ කන්නේ. ඉතින් හරිම සුන්දර අතීතයක් ඒක.